පින්වත ඔබ ආගන්න ඔබ බණ අහන්නට ඕවා බැතියෙන් ඔබ බණ සොර බයකාටත් දැනගන්න සාදු කියමු වහලේ මුළු ගැලවෙන්න මුළු කැට ගැලවුනොත් දෙනවා දඬ කන්න වැස්සත් නේම වෙනවා තෙමි තෙමින් එනම් අනේ පින්වත බෑ ඉවසන්න සාදුයි කියමු ගැලවුණු උලෝසාවි වෙන්න අපි හාමුදුරනේ දැන් තමයි සමහර උපාසකම්මන නැගෙන්නේ ඒ නිසා සාදුකාර කීපයක් දෙන්න කවියක් කියවේ නිසා හැමෝම අවදියෙන් විනාඩි කීපයක් ගත කරලා අපේ ආදරණීය අම්මටත් තාත්තටත් වන්දනා කරලා පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරලා පින්කම නිමා කරමු. පින්වතුනි ඔබේ ආදරණීය අම්මා කුසට දරුවෙක් ආවා කියලා පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවස් ඉඳලම මහා බරක් තමයි දරාගන්නේ සිතින්ද ගතින්ද. සමහර වෙලාවට ඔබට පැයක් දෙකක් එක තැනක වාඩි වෙලා ඉන්න අපහසුයි අමාරුයි. නමුත් පින්වතුනි අම්මා කෙනෙක් මාස ගණනාවක් දින ගණනාවක් අප්‍රමාණ කැපකිරීමක් කරනවා කුසේ දරුවෙක් දාගෙන. තාත්තත් එහෙමයි පින්වතුනි අවුව වැස්ස රෑදාවල් බලන්නේ නැතුව ඒ පපුවේ අනන්ත අප්‍රමාණ සෙනෙහසක් රඳවාගෙන අවුවට පිච්චි මහ දවාලේ ඒ වගේ මනෝරා වැස්සට තෙමි තෙමි මා සීතලේ දරුවන් වෙනුවෙන් දරුවන් පෝෂණය කරපු ආදරණීය චරිතයක් තමයි තාත්තා කියලා කියන්නේ. ඒ ආදරණීය අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නවා. ඔයාට දීර්ඝායුෂ ලැබේවා මං වගේ දරුවෙක් මේ ලෝකයට බිහි කරාට පෝෂණය කරාට අම්මා තාත්තා මිය ගිහිල්ලා ඉන්නවා නම් ආදරණීය අම්මේ තාත්තේ අද තුන් ආසන කවි බණක් ශ්‍රවණය කරලා පොද පරිස්කාරයන් පූජා කරලා ලබාගත්තා වූ පින්වන්ත අම්මේ පින්වන්ත තාත්තේ ඔබට ලැබේවා. මෙතේ බුදුන් දැක ලෞතුරා බුදුන් දැක මගේ ආදරණීය අම්මා අප්පච්චි නිවන් දකීවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අම්මටයි තාත්තටයි වන්දනා කරමු. මෞපියසි සම්මා සම්බුද්දෝසේමයි මාවැදු මාගේ අම්මා නම්මාගෙන දේතාන පුරා රස කිරිපේවෝ අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා
Samma Sambuddho Sarenai Maedu Mage Amma Iyat Piti Sargam Velat Piya Soyaginat Milenudelut Gunupiya Miyakar Sepetak Mater Gunupiya Samma Sambuddho Sarenai Mage Piya Allah seming sure tallono mage ate midule pora sillam kere nevaete Sivan vitadi piye tume obe purudo ate vavakanni komade mage bolade sita Kusetiya noeduat Jeevan mag hariyati getu mutu pad mage piya mutu pad mage piya Tun sarene pote aregin mat langet ek karagin kavi kiyan kiyadun guru tumi aaye amma Guru tumi aaye amma ආදරණීය අම්මේ ආදරණීය තාත්තේ ආදරණීය තාත්තා හැන්දෑවට වැඩ ඇරලා මහන්සිය නොබලා පුටුවේ හාන්සිලා ඉන්නකොට මා දෝතට අරගෙන මට ආදරය සෙනෙහස දුන්නා මාව තුරුළු කරගෙන මාව ආදරෙන් බලාගත්තා මට මතකයි ආදරණීය තාත්තේ හැන්දෑවට වැඩ ඇරලා මා දෝතට අරන් ඔයා හඳහාමි ගෙන ලස්සන කවි කිව්වේ පියා කවි කිව්වේ පියා පාසල වෙත ගොසින්දාගේ නොකරනු හොඳ පුතාමගේ මේ ආයුරින් ඔය දන් දුන්
මගේ ආදරේ අම්මා මගේ ආදරේ අම්මා ජීවත් කාවි කර ඔබගෙන සයුරක් මෙනි ඔබේ ගුණ කඳ කිසිදා කිසි දුකක් නොදින ඔබ අත මගේ පියා ඔබ අත මගේ පියා දස මාසය කොසේ තාරා බිකල මගේ පුතේ සිරුරේ කිරත පෙරා නුඹට පෙවුවා පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ බැරියෝනාම අම්මාට සලකනවද දුවේ බත් කාට කාට ආනලා මට කවනවාද දුවේ සෝදලා කුණු ගාතේ නාවනවාද දුවේ සෝදලා කුණු ගාතේ නාවනවාද සෝසත් ආදරණීය අප්පාවරුන් පියවරුන් ලෝතුරා බුදුන් දැක නිවන් දකීවායි අධිෂ්ඨානය කරමින් ඔබ හැම දිනාටම ස්වාමීන් වහන්සේලා ආශිර්වාද ගාථාව සද්ධායනා කරනවා ඔබ හැම දිනාටම නිරුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා හැම දිනාම වන්දනා කරගන්න ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා ඇති සප්පේතියෝ විවච්ඡන්තු සම්ප්‍රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝා යුගෝ පින්වත්නි ඒ වගේම මේ නිවසේ පින්තුන් වගේම නෑදෑ පිරිස එකතු වෙලා ඓතිහාසික